හේ යාළුවනේ කොහොමද ඔයාලට ඉතින් වෙනද වගේ මදත් ආදරෙන් පිළිගන්නවා ට්‍රැවල් විත් ගයා YouTube channel එකට. ඉතින් ඔයාලා බලනවා ඇති අද අපි මේ කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. නැද්ද රවුල මචං? අද කට්ටිය බලනවා ඇති අපි කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් අපි දැන් මේ ඉන්නේ සංවැලි රජමහා විහාරස්ථානයේ ගාව අපි බයික් එක ආමුදුරන්ට කතා කරලා ඇතුළට ගිහිල්ලා බයික් එක දාලා ආවේ. ඉතින් මේ සංවැලි රජමහා විහාරස්ථානය ඔයාලා නිතරම බ්ලොග් බලන කෙනෙක් නම් ප්‍රසිද්ධයි. යක්දෙස්සාගල කිව්වම යක්දෙස්සාගල කඳු පාමුල තමයි මේ පන්සල තියෙන්නේ. ඉතින් අපි යක්දෙස්සාගල කන්ද තරණය කරන්න යන්නේ නේ රවුලා. අද යක්දෙස්සාගල කන්ද තරණය කරන්න යන්නේ. ඉතින් කන්දට යන්න තියෙන එන්ට්‍රි පොයින්ට් එක තියෙන යන්න අතරින් අර බොහෝ කැටයක් තියෙන ඉස්තිපාඩ එතෙන් තමයි එන්ට්‍රි පොයින්ට් එක ගන්න තියෙන්නේ. අපි එහෙනම් වැඩි කතා නැතුව කන්දට යමුනේ මචං. කන්ද දකිද්දිත් බය හිතෙනවා. ඒක තියෙනද කෙලිම මෙහෙම තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු මොන වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වේද කියලා. එහෙනම් දිගටම රැඳලා ඉන්න ට්‍රැවල් විත් ගයියා සමග. යෝ ඉතින් මෙතෙන් තමයි එන්ට්‍රි පොයින්ට් එක ගන්න තියෙන්නේ. අර තියෙන්නේ පන්සල. රැවුල යනවා ඉතින් දකුණු පාය ඉදිරියට තබා නමෝ විත්තිය නගිනව රැවුලා. කොහොමද තියෙන මේක නාගන යන්න මරත එනින්ගමන් නාගම දාඩියක් දාලා තියෙද්දින් මචං එනින්ගමන් නාද්දි වෙනම ලල්ලයක් තියෙනවා. ඉතින් මේ තමයි එන්ට්‍රි පොයින්ට් එක ගත්ත ගමන් තියෙන ගල් පොත්ත. අර තමයි කන්ද යක්දෙස්සාගල. රවුල මේ එනර්ජි ඩ්‍රින්ක්ස් එහෙම අරන් දාගමන් බෑග් එක දාගෙන. ගන්න ඕනේ නැහැ කියන්නේ. එතන යන්න අර තියෙන ඊතල ගහලා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනට එනවා නම් මෙන්න මේ වගේ මගේ සලකුණු ගහලා තියෙනවා. ඒ දේවල් ෆලෝ කරලා ඉදිරියට යන්න පුළුවන්. මේ වගේ කටු ලැබක් මැදින් තමයි මේ හෙරමිනියා තියෙන්නේ. අය අනුන සොරිම තමයි. හරි පාර යනවාද කියලා මාත් හිතනවා. මේ තියෙන්නේ ටේප් වගේ දේවල් අලවලා තියෙනවා. ඒ වගේ මගේ සලකුණු ඔයාලත් අනුගමනය කරන්න. බාට තියෙනවා කියලා පාර හොයාගන්න. ඉතින් අපේ මුතුන් මිත්තන්ගේ විශ්වාස සහ ඇදහිලි වලට අනුව මේ විදිහේ කොළාත්තක් කඩලා ගහක එල්ලලා නමෝ විත්තියෙන් අපිට ගමන ගිහිල්ලා එන්න ලැබෙයිවාවයි ප්‍රාර්ථනාව ඇතිව අපි ගමන ආරම්භ කරමු. මේ තියෙන ටේප් ඉතින් ඔයාලා මේ මග සලකුණු අනුගමනය කරමින් යන්න. මොකද හේතුව තමයි මස් වැද්දන්
තුවක්කු අටවල තියෙනවා. ඒ නිසා පරිස්සමට වැරදි පාරවල යන්නේ නැතුව ඔයාලා හරි පාරම අනුගමනය කරන්න. රැවුලා නම් කඩාගෙන මිදගෙන යනවා රැවුලා. කැලෑ කාගෙන යන්නේ රැවුලා තනි කර. ටේප් පාර දිගටම ගහලා තියෙනවානේ. ඒක පැහැෙන වටිනවා. ඔව්. එදින ඉතින් guys කඳු නගිනවා කියන්නේ ඉතින් මරු ගණන් තමයි. ඉතින් වෙනම ජොගින් කරන්න යන්න ඕනේ නැහැ. කන්දක් නැග්ගම බල්ලා ගොඩේ ඉතින් එහෙම දාඩි එහෙම මේ හොඳට යනවා. කැලරි එහෙම ඔයාලට දහණය කරගන්න පුළුවන්. නැද්ද රවුල උඹ මේ කඳු නගින්න එන්නේ මචං මේ කැලරි දහණය කරගන්නේ මචං? අනිවාර්යයෙන්. කැලරි දැන් හොඳට දහණය වෙයිද ගෙදර යද්දි? ගෙදර යනකොට නැත්තම් ගයි ඒකේ ගෙදර ජිම් එකක් තියෙනවා. ජිම් එකට වඩා මෙහෙම කන්දක් දෙකක් නැග්ගනම් මාසෙකට වටිනව නේද? මාසෙකට පාරක් දෙපාරක් නිකම්ම 6 packs හැදිලා ඉවරයි. එහෙනම් අය 6 pack ටිකක් හදාගමුද යන්න නගමුද? මගේ නම් දැන් 7 packs ඇවිල්ලා තියෙන 6 pack නෙමෙයි. ට්‍රැක් පැනලා හොට බිම ඇරිගෙන යන්නේ. හරි මහන්සි කියලා බෑ. අපි උඩට නැගලම කතා කරමු. ඔයාලට පේනවනේ රැවුල ආතල් ගන්නවා. ඌ මට කලින් නැගලා ඌ ඉඳගෙන හදි හරිනවා. උඩුව බඩු දාපා බල නැගා. ඔබ ගමන් සයිකල් අඬ ගහගෙන ඇදගෙන යන්න ඕනි මම කොහොම හරි. හැක් වෙලා ඉඳින් බා. මේම හැතියලා පේනකොට උඹ ටක් ගාලා එනවනේ. එනවා ඉතිගෙඩි උඹ හැම ඉන්නවා කිව්දි මට මහගිරි දබේ නගිනවා වගේ යකෝ. වලපන් ගොඩ කෙලිම මෙහෙම යන්නේ. වංගු කාපට් පාරක් ලියතද වංගු දෙයක් තියනවා කියන්නේ බෑ. අයියෝ කකුල් දෙකෙන් බඩුවන්නේ බා. ටිකයි ස්පයිඩර් එක කියන්නේ ගමන යන්න තියෙන හරිද? ස්පයිඩර්මෑන්ගේ සීය වෙලා ඉන්නේ දැන්. එළිය තිබ්බා අන්න යන හැටි. අන්න මේ මොකද්ද බං අර මේ අතු ගාන කතාවක් කියලා බං. නෑ සිතාවට දවසක් දාන්න මට මේ සුද්ධ කරන්න ඕනේ. ඒකේ පොළ වැටිලා වැඩි බා. අතු ගන්න ඕනේ. අතු ගන්න ඕනේ. දවසක ඇවිල්ලා මචං ඒතකොට කට්ටියට පාරත් හොයාගන්න පුළුවන් ලේසි. මේ යන පාර සම්පූර්ණ අතු ගාමු දවසක ඇවිල්ලා නැගලා. උඩින් ඉඳලා පල්ලෙහාට අතු ගාමු ඈ. ඒක ටාස්ක්ගේ කතාවක් කිය මොකද්ද? ඒ ටාසල් බැන්දේ. ඌට මේ වගේ යන්න බෑනේ. මේ වගේ යන්න බැරි නිසා ඌ ගහෙන් ගහට වැල් බැන්දා. බැන්දට පස්සේ ඉතින් වැල් පැන ගියා. වැල් ටාස.
පයින් එක තමයි කරන්නේ ඔක්කොම. ඔක්කොම පයින් යනවා තමයි. අපිට තේම ක්‍රමයක් හොයාගෙන යන්න. ඉතින් දැන් අපි 180ක් විතර යක්දෙස්සාගල උඩටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් බලන්නකෝ යක්දෙස්සාගල උඩට එද්දී හම්බෙන පළවෙනි view point එක. ඉතින් යාළුවනේ මීටර් 540ක උසකින් යුත් වයඹ පළාතේ දෙවැනි යට උසම කන්ද. එහේ යාළුවනේ වෙල්කම් ටු යක්දෙස්සාගල. ඉතින් යාළුවනේ මෙන්න මෙතනින් පේන්න තියෙන්නේ කුරුණෑගල ඇතුගල. ඊට පල්ලෙහෙන් කුරුණෑගල නගරය පේන්න තියෙනවා. ඊට අමතරව අන්න අර පැත්තෙන් ගත්තොත් දොළුකන්ද පේන්න තියෙනවා ඔයාලට. අපේ පල්ලෙහා vlog එක තියෙනවා දොළුකන්ද YouTube එකේ පල්ලෙහාට ගියොත් ඔයාලට බලා ගන්න දොළුකන්ද vlog එක. දොළුකන්ද තියෙනවා. ඊට අමතරව අන්න අර අතන පේන්න තියෙනවා අපි බයික් එකේ දාලා ආපු පන්සල. හරිම සුන්දර වටපිටාවක් තියෙන්නේ. වෙලාවට අවුව නැහැ අද. වැහිබර කාලගුණයක් තමයි පේන්න තියෙන්නේ. පේනවනේ අහස කළු කරගෙන එනවා ටික ටික. මම හිතන විදිහට හවස් වෙද්දී වර්ෂාපතනයක් ලැබෙයි මේ ප්‍රදේශයට. වටපිටාවේ සමහර තැන්වල අවුව පේන්න තිබ්බට හරිම සීතල ක්ලයිමේට් එකක් තියෙන මේ ප්ලේස් එකට. හරිම සුන්දර ස්ථානයක් තමයි මේ යක්දෙස්සාගල කියන්නේ. ඉතින් යාළුවනේ මේ යක්දෙස්සාගලට යක්දෙස්සාගල කියලා නම හැදිලා තියෙන්නේ ඉතිහාසයේ සඳහන් වන විදියට විජය රජුගේ ඉන්දියාවෙන් කුමාරිකාවක් ගෙන්වා ගැනීම නිසා කුවේණිව පිටුවහල් කරලා තියෙනවා. ඉතින් කුවේණි පිටුවහල් කරපු නිසා කුවේණි තම යක්ෂ ගෝත්‍රිකයෝ සිටින ප්‍රදේශයට ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ වගේ මේ ප්‍රදේශයේ සිටි යක්ෂ ගෝත්‍රිකයෝ කුවේණිව බාරගෙන නැහැ. ඉතින් කුවේණි මෙතෙන්ට ඇවිල්ලා තම යක්ෂ ගෝත්‍රිකයන්ට දෙස් තියලා මෙතනින් පැනලා දිවි නැති කරගෙන තියෙනවා. ඊට අමතරව කුවේණි තමන්ගේ විජය රජුරන්ට දෙස් තියලත් මෙතනින් පැනලා දිවි නැති කරගත්ත කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා. මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමණ වේ මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමණ වේ දොලක් වගේ දිය දෝත වගේ ජීවිතයේ අම සිසිල දැනේ වරක් නෙතග කඳුලැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ වරක් නෙතග කඳුලැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ දිවිය මොන තරම් ඉතින් ගයිස් අව්වත් ටික ටික සැරවේගෙන එනවා ඔයාලත් මේ යක්දෙස්සාගලට එන්න හිතාගෙන ඉන්නවා නම් හොඳට බැලුවොත් ගස්වල ගහලා තියෙන එක එක මාක් වර්ග ඒ කියන්නේ ඊතල වගේ සෙලෝ ටේප් වගේ දේවල් අලවලා තියෙන සුදු පාට ඒ වගේ දේවල් හොඳට බැලුවොත් ෆලෝ කරොත් ඔයාලත් පහසුවෙන්ම අතරමං නොවි යක්දෙස්සාගලට එන්න පුළුවන් යක්දෙස්සාගලයි දොළු කන්දයි කම්පෙයාර් කරලා බැලුවොත් දොළු කන්දට වඩා ලේසි යක්දෙස්සාගල නගින එක දොළු කන්ද හයික් එක පොඩ්ඩක් අමාරුයි ඊට අමතරව මෙතන කැම්පින් කරන්න හිතන් ඉන්නවනම් කවුරු හරි කැම්පින් කරන්න බැරි කමක් නැහැ පුළුවන් නමුත් සේෆ්ටි ගැන නම්බර් 1 හිතන්න ඕනි ඔය ඇල්කොහොල් එකම අරගෙන මෙතන කැම්ප් කරන්න එන්න එපා ඒ ටික තමයි කියන්න තියෙන්නේ ඉතින් අවසාන වශයෙන් යක්දෙස්සාගලට සමුදෙන්න තමයි මායිරැවුල සූදානම් වෙලා ඉන්නේ එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තුෙන් අද අපි සමුගන්නවා සුන්දර යක්දෙස්සාගල මුදුන සිට මතක ඇතුව travel with Gaya YouTube channel එක subscribe කරන්න comment කරන්න like කරන්න share කරන්න ගිහින් එන්න ජය වේවා ජය වේවා